ඔන්න කුඩි දවසකින් ආවා තවත් ලස්සන පොතක් අරගෙන. මේ තමයි තරංග දිසානායකගේ වාපි. මේ පොත ගත්ත දවසම මම කිව්වා මේ පොත කියවලා ඉවර වෙලා මේක කොයි වගේද කියලා මම ඔයගලන්ට කියන්නම් කියලා. ඉතින් අද ආවේ මේ පොත කොයි වගේද කියලා ඔයගලන්ට කියන්න. මම හිතුවා වඩා මේ පොත ගොඩාක් ලස්සනයි. කොහොමත් තරංග දිසානායකගේ පොත ලස්සනයි. හැබැයි මේ පොත මම හිතුවාගේ කතාවක් නෙමෙයි තියෙන්නේ. හාත්පසින්ම වෙනස්. හැබැයි මුලින් ඉඳන් අගටම කුතුහලයෙන් කියවන්න පුළුවන් හරිම ලස්සන කතාවක්. වාපි මම හැම වෙලාවෙම මේ පිටිපස්සේ තියෙන එක කියවලා තමයි පොතක් අරගන්නේ. මම හොඳයි කියලා දන්නේ නැත්තම් ගොඩක් වෙලාවට කියවනවා. හොඳයි කියලා දන්න සමහර පොත් තියෙනවා පිටිපස්සේ කියවන්නේ නැතුවම අරගන්න. හැබැයි මේ පොතත් මම ගත්තේ පිටිපස්සේ තියෙන මේ පොඩි පොඩි දෙබස් කාණ්ඩ ටික කියවලා. මම මේ දෙබස් කාණ්ඩ ටික ඔයාලට කියන්නේ නැහැ. මොකද මේක කියවුවොත් අනිවාර්යෙන් මේ පොත කොයි වගේද කියලා ඔයගොල්ලෝ අනිවාර්යෙන් දැනගන්නවා. මොකද කියන්නේ? කවන්නේ මම කියන්න. ඔබ කිව්වා හතර වටින්ම කළුවරයි කියලා. එතකොට ගැහණියකට පහර දෙනවද? ඇව දූෂණය කරනවද කියලා ඔබ කොහොමද දැක්කේ? දැක්කේ කොහොමද? ඒ කළුවරේ ඔබට හදිස්සියෙම ඇස් පේන්න ගත්තද? මේ නඩුවක විස්තරයක්. ඔයාලට හොඳටම තේරෙනවනේ ඒක. ස්වාමීනි, මම ගෑණියක්. මට ඇස් දෙකෙන් දකින්න ඕනේ නෑ ගෑණියෙකුට ගහනවද නැත්නම් ඒ ගෑණියට බලහත්කාරකමක් කරනවද කියලා තේරුම් ගන්න. මේක කියවුවහම මේ කතාව කොයි වගේ එකක්ද කියලා ඔයගලන්ට තේරෙනවනේ. මම පොඩි සාරාංශයක් දෙන්නම් කුතුහලයක් තියලම. වාපි කියන්නේ මොකක්ද ඇත්තටම? වාපි කියන්නේ වැව. වැව වගේ දරා ගන්න ලස්සන ගෑනු නම් මේකේ කතාවක් මේක. වාපි චන්ද්‍රසෝම කියන පියාගේ වාපි චන්ද්‍රසෝමට ඇත්තටම නාගි කෙනෙක් අම්මා තාත්තා දෙනම ඉන්නවා. නාගි කෙනෙක් ඉන්නවා. වාපි චන්ද්‍රසෝම ජීවත් වෙන්නේ මේ කතාවේ පටන් ගද්දින් එයා ජීවත් වෙන්නේ මේකමයි. හැබැයි ඒගොල්ලෝ කෑගල්ලේ කට්ටියක් තාත්තගේ රස්සාව නැති වෙනවා දේශපාලන බලපෑමක් නිසා. එයා ලිපිකරුවෙක් වගේ විදියට තමයි රැකියාව කරන්නේ රජයේ රැකියාවක්. හැබැයි නීති විරෝධී ක්‍රියාවකට නීති විරෝධී විදියට ඉඩමක් ප්ලෑන් එකක් පාස් කරන්න ගිහිල්ලා ඒකට විරුද්ධ වෙච්ච නිසා එයාගේ රස්සාව නැති වෙනවා. දේශපාලන බලපෑම් මත. එහෙම වෙන්න පුළුවන් අපි එහෙම දේවල් දැකලා තියෙනවා. ලංකාවේ එහෙම දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම එහෙම හේතුව නිසා මෙයාගේ රැකියාව නැති වෙනවා. චන්ද්‍රසෝමයි කියන වාපිගේ තාත්තගේ රැකියාව නැති වෙනවා. ඒ වගේම ඒ අදාළ දේශපාලන බලධාරීන් විසින් එයාගේ අනුමැතිය දුන්නේ නැති කෙනා එයා මේගොල්ලන්ගේ ගේට් ඔක්කොම ගිනි තියනවා. ඉතින් මේගොල්ලන්ට කෑගල්ලේ ඉන්න බැරුව මේගොල්ලොන් එනවා මීගමුවට. මීගමුවට එන හේතුව චන්ද්‍රසෝමගේ යාළුවෙක් ඉන්නවා. ඒවකට රජයේ දීවර අමාත්‍යවරයෙක් විදියට ඩන්සන් ප්‍රනාන්දුට අයත් පක්ෂ කාර්යාලයක් විදියට කලින් පිටුවාගත්ත ගයක් තියෙනවා. චන්ද්‍රසෝම මෙයාගේ යාළුවෙක් නිසා ඩන්සන් ප්‍රනාන්දු මෙයාව ගෙන්න ගන්නවා ඒ පක්ෂ කාර්යාලයට වෙලා වැඩ ඉන්න. ඒ ගෙදර ඉන්න කුලියක් දෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වෙනුවට එයාගේ හෝටලයක් තියෙනවා මේ ගමුවේ. ඒ හෝටලේ වැඩ කරන්න කියලා. ඉතින් එයාටත් ගොඩක් වුණා වෙලා තියෙනවා නීතිකරුක අවංක මිනිසෙක්ව. ඉතින් චන්ද්‍රසෝම නීතිකරුකයි අවංකයි කියලා දන්න නිසා මෙයාව ගෙන්න ගන්නවා ඩන්සන් ප්‍රනාන්දු එයාගේ හෝටල් එකේ වැඩ කරගන්න කළමනාකාරයෙක් විදියට. ඉතින් චන්ද්‍රසෝම එයාගේ දුවල දෙන්නව බොහෝම ආදරයෙන් බොහෝම පරිස්සමට හදාගන්න පියෙක්. ඒ වගේම මේ ඒ හේතුව නිසාම ඔය සංචාරක හෝටල් වගේ පවත්වාගෙන ගෙස්ට් හවුස් එකක් වගේ තියෙන මේ හෝටලෙට එයාගේ දුවල දෙන්නව කොයිම වෙලාවකවත් චන්ද්‍රසෝම ගෙන්නන්නේ නැහැ. හේතුව ඒ හෝටලේ වෙන දේවල් එයාලා දන්න නිසා. ඩන්සන් ප්‍රනාන්දුට ඉන්න පුතෙක්. ඇමති පුතෙක්. ඉතින් ඇමති පුතු කොයි වගේද කියලා ඔයගලන්ට කියන්න අවශ්‍යතාවයක් නැහැ නේ. මම අපි හොඳටම ඇමති පුතුන්ගේ කෙරුවාවල් දන්නවනේ ලංකාවේ මිනිස්සු විදියට. ඉතින් මේ පොතේ තියෙන මේ ඩන්සන් ප්‍රනාන්දුගේ සදෙස් ප්‍රනාන්දු කියන ඇමති පුතා ඉතාමත් සෙල්ලක්කාර ජීවිතයක් ගත කරන කිසිම දෙයක බලපත්‍රයක් තේරුම් ගන්න නැති සල්ලි වලට උපාධියක් අරගත්තු වැඩි ඉගෙන ගත්තේ නැති පුතෙක්. ඉතින් කොහොම හරි අහම්බෙන් මේ චන්ද්‍රසෝමගේ වයිෆ් ඒ කියන්නේ වාපිගේ අම්මට ඇදුම රෝගයක් තියෙනවා. ඇදුම රෝගේ හිටපු ගමන් උත්සන්න වෙනවා. එතකොට හොස්පිටල් නවත්තන්නත් වෙනවා. සමහර වෙලාවට බේත් ගන්න වෙන වෙලාවල්. ඒ වගේ දේවල් වලට චන්ද්‍රසෝමව කතා කරගන්න වාපිට හදිස්සිය යවන්න වෙනවා චන්ද්‍රසෝම ඉන්න ඒ ගෙස්ට් හවුස් එකට. ඒ වෙලාවේදී සදෙස් දකින්නවා වාපිව. ඊට පස්සේ මොකද වෙන්නේ කියලා ඔයාලා මේ කතාව කියලා බලන්න. වාපි කියන්නේ නීති ශිෂ්‍යාවක්. නීති ශිෂ්‍යාවගේ කට කොයි වගේද කියලා මම ඔයගලන්ට කියන්න ඕනේ නෑනේ. ඉතින් නීතිය ආධාරණ මිනිස්සු විදියට තම නීතිය කොයි වගේද? ඒ හැමදේම මේගොල්ලෝ දන්නවනේ. ඉතින් වාපි නීති ශිෂ්‍යාවක් වෙන ප්‍රධානම හේතුව තමයි මේ තාත්තට සිද්ධ වෙච්ච අසාධාරණ දේශපාලන නිසා ඒගොල්ලන්ට සිද්ධ වෙච්ච අසාධාරණ. ඒකට නඩු කියන්නත් හැකියාවක් ලැබෙන්නේ නැහැ මිල මුදල් ගොඩක් වියදම් වෙන නිසා. ඒ නිසා ඒගොල්ලෝ නඩු කියන්නේවත් නැහැ. ඉතින් මේ හේතුව නිසාම ඒ ඇතිවෙච්ච සිතුවිලි නිසාම තමයි මේ වාපි නීති ශිෂ්‍යාවක් විදියට ඉගෙනීම ලබන්න ප්‍රධාන විදියට පාදක වෙන්නේ ඒක. ඉතින් මෙහෙම ඉගෙනීම ලබා ගන්න වාපිට නීතිඥවරයෙක් වෙන්න ලැබෙයිද? වාපිගේ ඉරණම කොයි විදියට විසඳෙයිද? මේ සදෙස් ප්‍රධානදුත් එක්ක වාපිගේ මොන වගේ සම්බන්ධයක් තිබෙයිද? ඒ සියලුම දේ බලා ගන්න නම් ඔයා මේ පොත කියවන්න ඕනේ. මම සාතික කරලා කියනවා මේ පොත මුලින් ඉඳන් අගටම හරිම ලස්සනට කියවන්න පුළුවන්. හරිම කුතුහලයේ අගින් ඉඳන් මුලටම හොඳටම තියාගෙන මුලින් ඉඳන් අගටම හොඳටම තියාගෙන කියවන්න පුළුවන් කතාවක් කියලා. ඉතින් වාපි කියවලා තියෙන කට්ටිය ඉන්නවනම් මාත් එක්ක වාපි කොයි වගේද කියලා බෙදාගමු. මම කැමති ගොඩාක් මම මේ රිවිව් කරන පොත් ඕගොල්ලන්ට කොහොමද දැනන්නේ කියලා දැනගන්න. ඉතින් තවත් අසන පොතකින් ආයි හම්බ වෙන්නම්. එතකන් thank you මාව අහගෙන හිටියට.